ඉතින් මේ අද ඉන්න අන්තිම දවස මේ රිපාඩ් ගියා. රිපාඩ් ගියා. මේ ස්තුති කරන්න තමයි ඉතින් ඇත්තටම ඕනි මේ අවුරුදු 3ක් විද්‍යාලයෙන් අපිත් එක්ක. හතරක් හිටියා. ඉතින් එක දවසක්වත් මේ වගේ try කරා එල්ල එක දවසක්වත් හම්බුන්නේ නැහැ. ඔව්. ඉතින් අද පොඩ්ඩක් අමාරුකම් තිබුණත් පොඩ්ඩක් සෙට් වෙන්න උනාද සර් හින්දාම මොකද ඉගෙන ගත්ත දේවල් ගොඩාක් තියෙනවා. අද වෙනකන් එකම AM කෙනෙක් අත්තා අපි මෙහෙම මහන්සි වෙලා ලෑස්ති වෙන්න try කරලා නැහැ හේතුව අපිත් එක්ක එච්චර මෙහෙමක් තිබිලා නැහැ. ඔව්. එච්චර ක්ලෝස් වැඩ කරේ නැහැ මොකද ෆ්‍රෙන්ඩ්ලි වැඩ කරා. ඉතින් ඒ ඔක්කොටම බොහොම ස්තුතියි. මේ DSR ලටත් එහෙමයි DSR ලා. ඒ කියන්නේ AM කෙනෙක් විදිහට වඩා අර සහෝදරෙක් විදිහට වගේ වැඩ කරා. ඉතින් thank you ඉතින් ඇත්තටම මම නම් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත දේවල් තියෙනවා. ඔය Excel වල පවා එක එක ඒවා සමහර දේවල් දන්නේවත් නැති දේවල් තිබුණේ. ඉතින් ඒ වගේ දේවල් අතරින් තවත් ප්‍රාර්ථනාව තියෙන්නේ සිස්ටම් එක හරි කෙල වෙලා මේ ඉන්න හම්බ වෙන්න ඕනි කියලා. ඉතින් තව ඇත්තටම තව ඒටියට තව අවුරුද්දක් හෝ දෙකක් තමයි ඉන්න පුළුවන් වෙන්නේ. අනිවාර්යෙන් ඉතින් ඒක ඉතින් ඒක ස්වභාවයෙන් ඉතින් ට්‍රාන්ස්ෆර් වෙන්න වෙනවා ඒ කම්පැනි විදිය. ඉතින් බොහොම ස්තුතියි මේ අපිට දීපු සපෝට් එකට. අපි බලමු හෙට වෙනකොට බලනවා තාම මේක කෙල වෙලා සිස්ටම් එක කෙල වෙලා මේ ඔවා තාම මෙහෙ වැඩ කරගෙන යන්න කියලා කියන පණිවිඩය එක. අපි ඉතින් බලමු. අපි ඉතින් පුංචි ටැග්ගක් ලෑස්ති කරා මේ ටැග් නම් එපා. පුංචි ටැග්ගක් මේක මේ ලීව් එක කට්ටියම හින්දා thank you so much මේ මම කියන නැතරම මම මේ TIC කෙනෙක් වෙලා ආපු පළවෙනි ඒජන්සි. මේ කියන්නේ මම RSO කෙනෙක් කියලා ඉඳලා තමයි මේ මෙහෙට ආවේ. එතකොට මම එනකොට මම හිතන්නේ කොරෝනානේ තිබ්බේ. කට්ටියගේ මූණ වල දැක්කේ රිස්වාන්ගේ මූණ දැක්කේ මුලින්ම අපි දෙන්න නිවිදි කළා හරි කලවන්නද විසිට එක කරලා මේක මාස්ක් එක ගැලෙපේ පල්ලි පාර. ඒක පොඩ්ඩක් නවත්තලා. එතකොට මම මූණ වල ටික මවාගෙන හිටියේ. මූගේ මූණ මේ වගේ ඇති මූගේ මූණ මේ වගේ දැකලා නැහැ එක්කෙනෙක්. ඒ අර්ජුන ළඟටවත් එන්නේ නැහැ නේ. ඔන්නෝම තමයි තිබුණේ. ඉතින් මේ ඇත්තට මමත් වැඩ කරපු මගේ පළවෙනි ටීම් එක ඩිස්ට්‍රිබියුෂන් ලෙවල් එකේ වැඩ කරපු. ඉතින් මට ඇත්තටම හම්බෙච්ච හොඳ ටීම් එකක්. ඉතින් මම අනික් සුපර්වයිසර්ස්ලා ගැන දන්නවා රීජන් එකේ ඉන්න. ඒතකොට ඒගොල්ලොත් එක්ක කම්පෙයාර් කරද්දී කිෂාන් රිස්වාන් ඇත්තට හොඳට වැඩ කරනවා. එතකොට ප්‍රශ්න කියන්නේ මේ ඩිස්ට්‍රිබියුටර්ගේ පැත්තේ තමයි ප්‍රශ්න තියෙන්නේ. අතට ඕගොල්ලන්ගේ පැත්තේ ප්‍රශ්න නැහැ. වැඩ ටික කරා හැමෝම මම හිතන්නේ ගොඩක් ඉන්නේ දැන් අලුත් කට්ටිය ඉන්නවා. පොඩි ටැග් ලාස්සුයි නිරෝෂණයි. right thank you so much. මේ මම නම් මේවා ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අද විදියට මේ යන්නත් ඕගොල්ලෝ ඉන්නේ.